අපි ආවා පාක් එකට. මේක තමයි විල්ලයාර පාක් එක. ගස් කොළන් පිරීලා තියෙනවනේ. ලංකාව වගේ. හරිම ලස්සන පාක් එකක්. හරිම දාඩිය එච්චර නෑ මේකට ආවට පස්සේ. පොඩ්ඩක් ඉඳලා යන්න. වාහනේ ගියම මිනිස්සු ගොඩාක් මේකට එනවා. ගොඩාක් ගස් කොළන් තියෙන මේ පාක් එක අක්කර ගානක් මේක. මේකේ තනියම ගියොත් අතට මම මේක තනියම ගියත් අතර මම වෙන විදිය. මේකේ තියෙන ලස්සන ගඟක් ගලාගෙන ලස්සන දේවල් තියෙනවා. පස්සේ පෙන්නම අද යන්න බෑද රෑ වෙලා දැන්. අපි ආවේ මේකේ ලස්සන හිස්ටරි එකක් තියෙනවා. ඒක පස්සේ කියලා දෙන්න. දැන් අපි පොඩි ගස් කොළන් ටික බලාගෙන පොඩක් රිලැක්ස් වෙන්න කියලා ආවේ යාළුවනේ. මේක දැන් මාස 3කට විතර එද්දි රෝසි කොහොමද? තනිකර නැති විතරයි. කොළ නැහැ. කොළ තිබ්බේ නැහැ මේ ගස්වල. මේ කොළ ඔක්කොම හැල්ලා තිබ්බේ සීතලට. මේ ඔක්කොම කලර දැන් බලන්න අප්‍රේල් මාසෙ වෙද්දි මේවා කොළ දළු දාන ලස්සනට මේ වෙලා එනවා. හරිම ලස්සනයි. මට නම් දැනෙන්නේ ලංකාවේ අපේ ලංකාවෙත් මට තේරෙන්නේ මෙච්චර ලොකුවට ගස් කොළන් තියෙනවද කියලා. මේවා ලොකු ගොඩක් යෝධ ගස් තියෙන්නේ. අතරම පුදුම ලස්සනයි. ඒකත් හරියම රිලැක්ස්. කියන්න බෑ මේකේ තියෙන මේ ගස්වල තියෙන උස ලොකු රූස ගස් තියෙන මේ පාක් එකේ. සමහර කප්පාදු කරනවා දන්නේ නෑ නේද රෝසි? නැත්තම් මේවල අතු හිටින්නේ නෑනේ කෙලින්ම උසටම යන්නේ නේද? ඕ නේද? නේද? හැබැයි අරුවනේ උලගක් කාම ගොඩාක් වෙලාවට මේකේ ගස් හයිය නැහැ. අපි දැන් අපි ලංකාවේ ගොඩාක් උලගක් කාවත් අපේ ගස් ඔරොත්තු දෙනවනේ. මට තේරෙන්නේ නැහැ ඒක මොන ප්‍රශ්නයක්ද කියලා. මේ ගොඩාක් උඩ මුල තියෙන්නේ. කියන්නේ අර මේ ගොඩක් මේ කියන්නේ ඉක්මනට මේ ගැලවිලා එනවා. දැන් මම හිතන්නේ මුල ගොඩාක් මේ කියන්නේ උසට තියෙන්නේ. උඩට තියෙන්නේ. ඒක නිසා පයයි හුණගක් එද්දි ගොඩක් ගස් මේකේ පාක් එකේ මම දැකලා තිනවා ගලවගෙන වැටලා අතු වෙන්නේ මුලින්ම ගහ ඉගිල්ලලා යනවා. ගොඩක් ප්‍රශ්න හරිම ඩේන්ජරස්. ඒක ප්‍රශ්න මම හිතන්නේ අරක වෙන්නේ නැති කියලා හිතනවා. පුදුම සනීපයක් තියෙන්නේ. ඒත් තරමට රස්නේ. සත්තුන්ගේ සද්ද හරිම සැනසීමක් දැනෙන්නේ. අතර මේ පාක් එකට ආවම ගොඩක් අය ඇවිල්ලා මේකේ උදේ ඇවිල්ලා හවස යනවා. ගොඩක් දුර ඉන්න අය. අපිට නම් ගොඩාක් ළඟයි. පිනඩ් දෙකක වගේ දුරක් තියෙන්නේ. මේ